උස් පහත් වීම් අතර දොලනේ වෙවී යන මේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. අද පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවස. ඉතින් අද දවස මම ගත කරන්නේ කොහොමද කියන එක තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ. හෙලෝ ළමයි, good morning. අද පෙබරවාරි 4. ඒ කියන්නේ නිදහස් දවස. නිදහස් දවස නිදහසේ ගත කරන්න ඕන නිසා මම අද ගෙදර යන්නෙත් නැතුවම හොස්ටල් එකට වෙලා ඉන්න තීරණය කරා. නිදහසේ ගත කරන්න ඕන නිසා නෙමෙයි, නිදහසේ පාඩම් කරන්න ඕන නිසා. මේ දවස්වල මට මාස්ටර්ස් වල එක්සෑම් තියෙනවානේ. ඉතින් පාඩම් කරන්න තියෙන ටයිම් එක චුට්ටක් විතර අඩුයි. ඒ නිසා අද නිවාඩු දවසක් හම්බුනේ එකෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා අද ගෙදර යන්න නැතුව මම මුළු දවසම පාඩම් කරන්න තමයි හිතාගෙන ඉන්නේ. හරි. බලමුකෝ ඉතින් කොහොමද මම දවසම ප්‍රොඩක්ටිව් විදිහට පාඩම් කරන්න කියලා. සුපුරුදු විදිහටම ඇඳෙන් බැස්ස ගමම්ම දවසට එනර්ජි ගන්න මම කරන්නේ ඈත පේන අහස දිහා, කොළපාට කන්ද දිහා, පියාඹගෙන යන කුරුල්ල දිහා ඔහේ බලාගෙන ඉන්න එක. ඉතින් දැන් මම මේ කරන්න හදන්නේ ඒකම තමයි. දැන් ඉතින් අපි ඉක්මනටම උදේට කන්න මොනා හරි හදාගෙන ඉමු. සේරටම කලින් මම මේ බැලුවේ ටුඩු ලිස්ට් එකේ අද දවසේ මට කරන්න තියෙන වැඩ මොනවාද කියලා. ඒ වැඩ සේරම ඉවර කරගෙන තමයි පාඩම් කරන එක පටන් ගන්න ඕනේ. මොකද එහෙම නැති වුණොත් එහෙම පාඩම් කරන්න ගත්ත වෙලාවෙ ඉඳන් මට මේ වැඩේ කරන්න තියෙනවනේ කියලා කරන්න තියෙන වැඩ සේරම එකින් එක මතක් වෙනවා. ඒ නිසා සේරටම කලින් ටුඩු ලිස්ට් එකේ අද දවසේ කරන්න තියෙන වැඩ ටික කරලා ඉවරයක් කරගන්න ඕනේ. එතකොට ඉතින් නිදහසේ කිසිම ප්‍රශ්නයක් නැතුව එක දිගට පාඩම් කරන්න පුළුවන් වෙනවා. සේරටම කලින් උදෙන්ම රෙදි සේරම හොදලා, සාරි ටික සේරම හොදලා, ඊට පස්සේ බෑග්ස් හොදලා, තව මට පොඩි වැඩ වගේකට එළියට යන්නත් තියෙනවා. පොඩි වැඩ වගේකට කිව්වේ ගන්න තියෙන දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකත් අරගෙන වැඩ සේරම ඉවර කරගෙනම අපි අද පාඩම් කරන්න පටන් ගමු. ඔන්න ඉතින් රෙදි සේරමත් හොදලා, නාලා මන් දැන් මේ එළියට යන්න තමයි ලෑස්ති වෙන්නේ. එහෙනම් ඉතින් ඔයාලත් එන්නකෝ මාත් එක්කම එළියට ගිහින් යන්න. මේ ඔයාලට පේන පඩිපෙළ බහැලත් එළියට යන්න පුළුවන්. ඒ වුණාට අපි අනිත් පැත්තෙන් යමුකෝ. ඔයාලම කියන්නකෝ මම බොරුවටද පෙරදෙනේ තියෙන ලස්සනම හොස්ටල් එකේ හිරඩා කියලා කියන්නේ කියලා. නම් මේ පරණකම පිරිච්ච කොළපාට ලෝකෙට පුදුම විදිහට ආසයි.
අවුරුදු 4 ඉගෙන ගන්න කාලෙවත් මම හොස්ටල් එක නැවතිලා හිටියේ නැහැ. ඒ නිසාම ජීවිතය ගැන ගොඩාක් ලොකු දේවල් මට හිතිලා නැහැ. ඒත් ඉතින් ගෙදර අයගෙන් ඈත් වෙලා මෙහෙම තනියම ජීවත් වෙද්දි තමයි මට තේරෙන්නේ අපි හිතපු තරම්ම මේ ජීවිතේ ලේසි තැනක් සුන්දර තැනක් නෙමෙයි කියලා. මේ පාරවල් දිගේ ඔහේ ඇවිදගෙන යද්දී මට දැනෙන්නෙම මම හරියට කතා පොතක් අස්සේ ජීවත් වෙනවා කියලා. ඔන්න ඉතින් ඕන කරන බඩු ටිකත් අරගෙන මම දැන් ආයෙමත් හොස්ටල් එකට ආවා. ඔන්න ඉතින් දැන් තමයි වැඩ සේරම ඉවර කරලා පාඩම් කරන්න පටන් ගන්න යන වෙලාව. වෙලාව නම් 11ත් පහ වෙලා. කමන්නේ තව වෙලා ඕන තරම් තියෙනවනේ. අපි එහෙනම් දැන් පාඩම් කරන්න පටන් ගමු. කලින් කොච්චර කොහොම පාඩම් කරලා තිබුණත් පාඩම් කරලා නැති වුණත් අන්තිම සතියේ මම රෙඩි වෙන්නේ ප්‍රශ්න 4කට විතරයි. එක සෙමෙස්ටර් එක කරලා තියෙන මාතෘකා ටිකයි කලින් ඇවිත් තියෙන පාස් පේපර්ස් වල ප්‍රශ්නයි බැලුවහම අපිට ගෙස්ට් කරන්න පුළුවන් මේ පාරේ ඉන්නේ මොන වගේ ප්‍රශ්නයක් වේද කියන එක. ඉතින් මම යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කාලේ අවුරුදු 4ම ෆලෝ කරපු තියරි එක තමයි ඒක. දැන් මම මගේ යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලටත් මේ තියරි එක හැම වෙලාවකම වගේ කියනවා. වැදගත්ම දේ තමයි අපි මේ හැම දෙයක් ගැනම අවබෝධයෙන් ඉගෙන ගන්න එක. මොකද කරුණු කටපාඩම් කරලා කටපාඩමින් පේපර් එක ප්‍රශ්නයකට උත්තරයක් ලියනවට වඩා වැදගත් වෙන්නේ අපි මේ ටොපික් එක ගැන කොයිතරම් දුරකට අවබෝධයෙන් ඉන්නවද කියන එක. කොහොම හරි පැය 3ක් විතර එක දිගට පාඩම් කරා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ මගේ දවල් කෑම හදාගන්න. කෑම රෙඩි වෙනකන් ආයෙමත් ඉතින් අපි පාඩම් කරමු.
සමහරක් විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් හැමදාම පාඩම් කරනවා, හැමදාම එක්සෑම්ස් ලියනවා, මේක හරි කරදරයක් කියලා. හැබැයි ඉතින් ඇත්තටම නම් මට නම් එහෙම නැහැ. මොකද සතුට කියන එක, තෘප්තිය කියන එක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා. ඉතින් සීමාවක් නැතුවම Taman ආස සබ්ජෙක්ට් එක ගැන දිගින් දිගටම ඉගෙන ගන්නවා කියන එක මට නම් පුදුම තරම් සතුටක්. දැන් ඉතින් ලන්ච් ගන්න වෙලාව. ලන්ච් අරගෙන ඉවර වෙලා ආයෙමත් ඉතින් මම සුපුරුදු විදිහට පාඩම් කරන්න පටන් ගත්තා. හරියටම එක දිගට පැය 3ක් විතර පාඩම් කරා. හැබැයි ඉතින් අන්දන්න පුදුම තරම් නිදිමතක් ඇවිල්ලා මට හැමම නින්ද ගිහිල්ලා. හරි කමන්නේ. අපි ආයෙත් පාඩම් කරන්න පටන් ගමු. ඊට කලින් බලන්නකො මේ පේන අහස. පුදුම තරම් ලස්සනක්. මට නම් මේ වගේ දේවල් දිහා ඇති තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන්. දැන් වෙලාව හරියටම 8:00යි. එහෙනම් ඉතින් පාඩම් කරන එක නවත්තලා දැන් අපි ඉක්මනටම වොෂ් එකක් දාගෙන ඉමු. වොෂ් එකකුත් දාගෙන තව පැය 2ක් විතර මම කොහොම හරි පාඩම් කරා. අන්න ඉතින් මේ විදිහට තමයි අද මගේ දවස ගෙවුනේ. වටපිටේ ඉන්න මිනිස්සුන්ගේ කතා මත හරි තවත් කෙනෙක්ගේ සතුට මත හරි අපි අපේ ගමන තීරණය කරන්න ඕන නැහැ. අපි තෝරගන්න ඕන අපිවම සතුටු කරන්න පුළුවන් දේවල්. එතකොට මොන දේ වුණත් අපිට හැමදාම සතුටින් ඉන්න පුළුවන් වෙනවා. එහෙනම් මම ආයෙමත් දවසක ඇවිත් යන්න එන්නම්. හැමෝගෙම ජීවිත සතුටින් සැනසීමෙන් පිරෙන්න ඕන.